ඉතින් ඔයාලා ගොඩාක් දෙනෙක් මට කිව්වා මෙන්න මේ විදිහේ ඩ්‍රෙස් එකක් මහන්න කියලා දෙන්න කියලා. කොයි විදිහේ ඩ්‍රෙස් එකක්ද කියලා බලන්න දිගටම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මම 60 පල්ල ෆැබ්‍රික් වලින් රෙදි යාර 3මාරක් අරගෙන තියෙනවා. ඊට පස්සේ ඔයගලන්ට මේ පෙන්නපු විදිහට මම ෆැබ්‍රික් එක නවා ගත්තා. ඊට පස්සේ මගේ ඉනවට මිම මැනලා ඉනවට 3ට බෙදලා මම අඟල් 2මාරක් එකතු කරලා එන්න එන උත්තරේ අර මම පෙන්නපු විදිහට මුලින්ම ලකුණු කරනවා. ඊට පස්සේ ඒ තැන ඉඳලා ඩ්‍රෙස් එකේ ඉනට අවශ්‍ය කරන සම්පූර්ණ උස ලකුණු කරගත්තා. මම මේ 2මාරක් ලකුණු කරේ ඉන පොඩ්ඩක් වැඩිපුර තියෙනවා නිසා. මොකද මේක ඉනට ඉලාස්ටික් එකක් දාන නිසා. සහ අපි ඉනට ඇටෑච් කරනකොට අපිට මැහුම් වාසි අවශ්‍ය වෙනවා සහ යට වාටිය මහන්න අවශ්‍ය වෙනවා. අන්නේ අවශ්‍ය වෙන ප්‍රමාණයෙන් තමයි මම මේ වැඩි කරගත්තේ. ඔයාට ඉන රැලි කරන්න ඕන ප්‍රමාණය වැඩි නම් ඒකතු කරන ප්‍රමාණය වැඩිපුර ගන්න පුළුවන්. දැන් මේ විදිහට ඉන මේ විදිහට කපා ගන්නවා. ඊට පස්සේ යට කොටස මෙහෙම කපලා ඉවත් කර ගන්නවා. ඊට පස්සේ අපි ස්කර්ට් එකේ ඉන කොච්චරක්ද කියන එක මැනලා තියාගන්න ඕනේ. ඊට පස්සේදී ස්කර්ට් එකේ ඉන අපි බෙදනවා හතරට බෙදලා මෙන්න මෙහෙම ලකුණු කර ගන්නවා. මේ විදිහට. ඊට පස්සේ අපි ෂෝල්ඩර් එකේ ඉඳලා ඉනට උස මැන ගන්නවා. මෙතනදී ඩ්‍රෙස් එකේ ඉන ගොඩාක් උසට දාන්නේ නැහැ. එහෙම දැම්මොත් කැතයි. ඉතින් මට ආවේ 15යි. 15ට මම අඟල් එකක් එකතු කර ගන්නවා. මොකද මැහුම් වාසි වලට අඟල් එකක් තියෙනවා. මොකද යටට ඉලාස්ටික් එකක් දැමෙන නිසා. මෙතන මම හරහට මිමි දෙකක් ලකුණු කරලා තියෙනවා. පළවෙනි එක තමයි අපේ කර පළල අඟල් 3ක් ඕනම කෙනෙකුට ගන්න පුළුවන්. ඊට පස්සේ උරහිස දෙකට බෙදලා අඟල් භාගයක් එකතු කරලා තමයි උරහිස ලකුණු කරලා තියෙන්නේ. ඊට පස්සේ දැන් මේ පේන පින්තූරේ විදිහට උරහිසේ ඉඳලා ඊට පස්සේ අතට අවශ්‍ය කරන දිග අපි ලකුණු කරගන්න ඕනේ. ඒක තමයි මම අන්තිමටම ලකුණු කරේ. ඊට පස්සේ මම අර උරහිස ලකුණු කරපු ප්‍රමාණයම මෙහෙම පහළට ලකුණු කරගන්නවා. මේක ගොඩක් වැදගත් වෙන්නේ නැහැ. අපිට මේක අවශ්‍යම නැහැ. නමුත් මම මේක මෙහෙම ඇඳගෙන උගන්න පෙන්නවා. ඊට පස්සේ ඔය ඉරේ අපිට පපුව වටමින්ම හතරට බෙදලා අඟල් 1මාරක් එකතු කරලා ලකුණු කරන්න පුළුවන්. හැබැයි ඒක අපිට අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් මම අර උඩම ඉඳලා අඟල් එකක ප්‍රමාණයක් මෙහෙම පහළට ලකුණු කරලා අපි අර කර පළල ලකුණු කරපු තැනට මෙහෙම මේක යා කරගන්න. මොකද මේක චුට්ටක් බෑවුමක් වගේ නේද තමයි ඩ්‍රෙස් එක ලස්සන. ඊට පස්සේ අතේ පළල තමයි මේ ලකුණු කරගන්නේ. මෙන්න මේ විදියට. ඒක ඔකට අවශ්‍ය ප්‍රමාණයට ලකුණු කරලා ඉන ගාවට හැඩ කරන්නයි තියෙන්නේ. මම අඟල් 11ක් තමයි ගත්තේ අත පළල. ඊට පස්සේ මෙන්න මේ විදිහට අඟල් භාගයක් උඩට ලකුණු කරලා පොඩ්ඩක් හැඩ කරගන්න. එතකොට ලස්සනයි. ඊට පස්සේ අර අපි මන් දැන් ඇන්දේ අපේ කරපල්ල තැන ඉඳලා පහළට මෙහෙම කර හැඩයක් තමයි අපි ඇඳගත්තේ. හරි ඔන්න ඔය විදිහට කොටස් දෙකක් එන්න ඕනේ. අපි කපාගත්ත කොටස මෙන්න මේ විදිහට ෆැබ්‍රික් එකක තියාගන්නවා. ඊට පස්සේ ඉදිරියට මම මෙතන අඟල් දෙකක් තියනවා. ඒ අඟල් දෙකෙන් තමයි ළමයි ඕවර්ලැප් වෙන ප්‍රමාණය වැඩි වෙන්නේ. එතකොට ඔයගලන් දකින්න ඇති මගේ ඩ්‍රෙස් එකේ ඉස්සරහා ගොඩාක් ඕපන් තියෙනවා. ඒ ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඔය අඟල් දෙක තව චුට්ටක් වැඩිපුර ඉස්සරහට තිබ්බොත්. එතකොට කර ගොඩක් ඕපන් වෙන්නේ නැහැ. මම මෙතන තව චුට්ටක් කර වැඩිපුර කපා ගන්න. ඔයගලන්ට කැමති නම් මෙතන කපා ගන්න පුළුවන්. අපි මේ කපා ගන්න ප්‍රමාණය අනුව අපේ කර ගොඩක් ඕපන් වෙලා තමයි තියෙන්නේ. ඉතින් එක එක කෙනා ඉගෙනගෙන ඉන්න මෙතඩ් එක අනුව මේක හදන ක්‍රම වෙනස් වෙන්න පුළුවන්. කෙනෙක් බ්ලොක් මෙතඩ් එකට ගන්න පුළුවන්. එහෙම එක එක විදියට ගන්න පුළුවන්. නමුත් මම මේ ඔයගලන්ට කියලා දෙන්නේ මහන්න පුළුවන් ලේසිම සහ පහසුම ක්‍රම වලට තමයි මම මේ ඩ්‍රෙස් එක ඔයාලට මහන්න කියලා දෙන්නේ. එතකොට අපි මෙහෙම එක උඩ එක කොටස් දෙක තිබ්බට පස්සේ මේකේ ඉන අපේ ස්කර්ට් එකේ ඉනමින්ම දෙකට බෙදුවාම එන ප්‍රමාණය තියෙන්න ඕනේ. ඊට පස්සේ ඉදිරිපසට පිටිපසට මේ අපි කපාගත්ත එක තනි කොටසින්ම තමයි කපාගන්නේ මේ විදිහට කොටස්. එතකොට ඔයාලට මේකේ කර ෆිනිෂ් කරගන්න පුළුවන් පේසින් එකකිනොත් මම මේ බයස් පටි තමයි කපාගන්නේ. ඔයගලන් දන්නවා බයස් පටි කියන ෆැබ්‍රික් එකේ ඇදෙන පැත්තට කැපෙන පටි. එහෙම පටි කපලා මෙහෙම දෙකට නවලා අයන් කරගන්නවා. මගේ පටියෙන් ප්‍රයෝජනයක් හරින් ගන්න බැරි නිසා මම දිගට පටි කපා ගත්තා. එහෙම නැත්නම් ඔයගලන්ට චූටි පටි එකට එකතු කරලා තනි පටියක් විදිහට හදා ගන්න පුළුවන්. මහගෙන වැඩිපුර ටිකට කට් මාක්ස් දාගෙන මෙහෙම වැඩිපුර ටික කපලා ඉවත් කරනවා. ඊට පස්සේ බයස් පටිය පැත්තට හරවලා බයස් පටිය පැත්තෙන් උඩින් මෙන්න මෙහෙම මහගෙන යනවා. අර ෆැබ්‍රික් එක පැත්තට මේ මැස්ම මැහෙන්න විදිහක් එන්න විදිහක් නැහැ. මෙහෙම මහලා හොඳට අයන් කරලා මේ පැත්තට හරවලා මේ විදිහට මහා ගන්න. ඔයගලන්ට බයස් පටි මහන විදිය බලන්න පුළුවන්. මගේ කලින් වීඩියෝස් වල තියෙනවා. ඉතින් ඒ වලින් බලලා බයස් පටි මහන විදිය වැඩිදුර ඉගෙන ගන්නත් පුළුවන්. ඉතින් අපි කොටස් 4ක් කපා ගත්තනේ. 4ටම මෙහෙම මහලා හොඳට අයන් කරලා උරහිස් එකට තියලා මහා ගන්න ඕනේ. ඉතින් ඊට කලින් හොඳට චෙක් කරලා බලන්න ස්කර්ට් එකේ ඉන්නට මේ ඉන සමානද කියලා. මම එතනත් චුට්ටක් මහලා යටින් ඕවර්ලොක් කරගත්තා.
සික්සැක් කරගන්නත් පුළුවන්. ඊට පස්සේ ෂෝල්ඩර්ස් මහල ඕවර්ලොක් කරගන්න. ඉනත් අපි වෙනමම ඕවර්ලොක් කරගන්න ඕනේ මේකේ. ඊට පස්සේ හැට කොටසේ අතේ වාටිය මේ විදියට මහලා එක පැත්තක් විතරක් මහ ගන්නවා. අතේ වාටිය මහලා හැට කොටසේ එක සයිඩ් එකක් මහ ගන්නවා. මහගෙන අපිට මේකේ තියෙන්නේ එතකොට අපිට එක පැත්තක් ඕපන්නේ සාය කොටසට මේක ඇටෑච් කරන එක. එතකොට අපි මහපු පැත්ත සාය කොටසේ හරි මැදට තියලා වටේටම පින්ස් ගහ ගන්නවා දෙපැත්තට. ඒ කියන්නේ හරි මැද ඉඳලා දෙපැත්තට පින්ස් ගහනවා. කොහොම හරි සරලවම කිව්වොත් කරන්න තියෙන්නේ බ්ලවුස් කොටසට සාය කොටස එකට තියලා ඇටෑච් කරගන්න එක. එතකොට ඔයා ඕපන් තිබ්බ පැත්ත වම හෝ දකුණ මේ විදිහට ඕපන් විදිහට තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ සයිඩ්ස් මහන්න තියෙන්නේ. ඉතින් මේ ඩ්‍රෙස් එක මහන එක හරියම ලේසි. අපි ඉන මහනකොට හොඳට මතක තියාගන්න ඕන එකක් තමයි අඟල් 3 කාලයක මැහුම් වාසියක් එන්න තමයි ඉන මහගන්නේ. ඒ වලට අදාළව මැහුම් වාසිය අපි ෆැබ්‍රික් එක කපනකොටම තියාගන්න ඕනේ. මම තියෙන විදිහ ඔයගලන්ට කියලා තියෙන්නේ. ඊට පස්සේ ඉලාස්ටික් එකක් අරගෙන මේ විදිහට පාස් කරගන්න පුළුවන්. මේකට ක්‍රම කීපයක් තියෙනවා. මම මේ කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි ඔයගලන්ට කියලා දීලා තියෙන්නේ. මැහුම් වාසිය සාය පැත්තට හරවන්නත් පුළුවන්. මැහුම් වාසිය ඉන පැත්තට හරවන්නත් පුළුවන්. මම දැන් ඉන පැත්තට හරවලා ගත්තා. එතකොට ඉන ලස්සනට හිටිනවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණය ඉලාස්ටික් එක තියලා ඉලාස්ටික් එක කට් කරලා ගාමේ සයිඩ් එක මහ ගන්න තමයි තියෙන්නේ. ඔයාට අර ඉන ඉලාස්ටික් එක පාස් කරන කොටස මැහුම් වාසිය මහලා ඉලාස්ටික් එක වෙනම පාස් කරගන්නත් පුළුවන්. මේ විදිහට කරාමත් ලේසි. මේ විදිහට මහලා දැන් අපිට ගවුමේ සයිඩ් එක මහන්න තියෙන්නේ. ඊට පස්සේ ගවුමේ සාය කොටසේ යට වාටිය තමයි අපිට මහ ගන්න තියෙන්නේ. වාටියක් මහද්දී නවන්නේවත් මොකුත් කරන්නේ නැතුව මෙහෙම අයිනෙම මහගෙන යනවා. ඊට පස්සේදී මෙන්න මේ විදිහට නවලා අර වාටියක් මහනවා වගේ මහනවා. ඉතින් ඔයා කර ගොඩාක් ලොකුවට ගත්තොත් කර දෙපැත්තෙන් කඩා හැලෙනවා. ඒ නිසා පිටිපස්සේ දෙපැත්තෙන් ගැට ගහන පටි දෙකක් දෙපැත්තට ඇටෑච් කරගන්න. ඉතින් ඇඳුම් මහනවා කියන එක අමාරු දෙයක් කියලා හිතාගෙන හිටියට හරිම ලේසි නේද? ඉතින් ඔයාගේ අදහස අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න මම බලාගෙන ඉන්නවා.